කැයි ආච්චි මේ බෙරිහන් කලන්නේ. අදවත් ඔය කංකරච්චි නවත්වනින්කෝ. කංකරච්චි. මේ කොල්ලෝ මං කිව්වා කියලා මත්ත තියාගනි. මට නම් බෑ ඔය වඩවකාරු ඉස්සරහත් එකට තුනට නැමෙන්න. උඹ අපේ නම්බුව රැකෙන විදියට වැඩ කරා හොඳ. නම්බුව? මං යන්නේ කෙල්ලෙන් බලන්න. මං යන්නේ විභාගයක් යන්න නෙමෙයි. කතාවේ කියන්නේ විභාගයක් තමයි බං. දෙන්නේ මට වෙච්ච ඉන්නේ. කොල්ලෝ උඹත් මගුලක් කරගත්ත දවසට ඔය ගැස්සිලි පැන්තිලි බලවල තමයි ඉන්න වෙන්නේ. මූ බලමු ගැස්සිලි පැන්තිලියකේද ඔවා මොනවද නැද්ද මචං? ආහනේ දැන් කොහොමද ගන්න පොඩ්ඩක් පාඩුවේ හිටපන්. හරි දැන් යන්නලෑන් කියන්කෝ. බස් එක ඕනි මගුලට යනවා නේදවනේ. ඕනි නම් අනිකුන් එකටත් නා. ඒක මට තනියම කරගත්තා. ඕන් නමෝ සිද්ධ අලු කුමාර දේවීන් වහන්සේ සම්පත් කෝඩියට අධිපතිය වැඩේ. ඕන් නමෝ නන්දාපති විසවුන් වහන්සේ 63 වනිතාවන්ගේ නායේ ඉතිහාසය කරදැනියදී මහසොන් දේවල ටිකලෙක් අය බලෙන්ද වැඳරණිය කොමිසු වල ඉන්න. ඕන් නමෝ ඒ විසවුන් වහන්සේගේ කන්‍යාවිය වදීවා වේලවත් පිටගෙන වගේ පෙරලි බඩගක් ගන්න යටින් ආව ගන්න පාරේ මරේ. මේ වදී වන්දනේ අන්‍යා කරවල ඉතරේනවා හොඳයි. මේ පොල්ලගේ වැඩේ හරියට කරා. දැන් ඔබේ කියන්නේ මේකේ හරියට කරනවා. හරිද? හැබැයි රෙදි වැල් යටින් එහෙම යනව නෙමෙයි. හරි දකුණට සේන්දු වෙන්නද හදන්නේ? අනේ මන්දව දකුණ මොකෝ උතුර මොකෝ මනෝමය ලස්සනයි ආව් දැන් කෙල්ලට ඕනේ කොහොම කොල්ලෙක්ද? එයා උස වෙන්න ඕනේ සුදු වෙන්න ඕනේ කොල්ලි ප්‍රේර වෙන්න ඕනේ එවුන කරකවන්න පුළුවන් ගන්න දිස්කලා තියෙනවා. අනේ මහා ලොකු කුමාරියාමි ඔව දෙක බලන්නේ බලපං ඔබේ මූණ හැටි. ඔහොම හිටියොත් නම් අඩුම උඩ රටින් පහත රටින් තියා අඟහරු වලින් වත් එකක් හොයාගන්න ඉන්න. මෙහෙ වරේ යන්න අපෝ මේකප් එකක් දාන්න. මෙහෙ එන්න. දෙපා මං කියලා ඉවර නෑ තාම. ගැසිල්ලයි පැද්දිල්ලයි නැටවිල්ලයි මෙතන තියෙන වැඩක් වෙලා මුකුත් බලලා කරන්න නම් එපා. ඔය ඉතින් අම්මලා දූලා හදලා තියෙන ලස්සන තමයි. ඈ බං කෙල්ලේ. දැන් මම මාළේ බලන්න ඉන්නේ මොකද? නංගියේ පොඩක් මෙහෙට ආවනම්. අඩුපාඩු. අර පේන්නේ නැති යාළුවා කියලා ආපු කෙල්ලත් එක්ක උදේ ඉඳන් ෆෝන් එක හෙට් කරගෙනවා මෙහෙට කරගෙනවා. මෙතන තියෙන වැඩක් වෙලා මුකුත් බලලා කරන්න නම් එපා.
මේ වගේ වැදගත් දවසක උඩරට අපි අඳින්න ඕනේ ඔසරිය. දන්නේ නැත්නම් ඊව කියලා දෙන්න. ඔර සෝරි කොටක් අහගෙන තේ කොහොමදනේ මේව දැක්කොත් අපි අපච්චිට බලන්න කිදලා සම්ප කරන්නේ. අද කාලේ හදන ළමයි නක්කේ. අද කාලේ හැදෙන ළමයි. එසයි කතාව. මොකද සද්දේ? අයියේ අපි කතා කර හිටියේ දැන් ඔය දකුණු පළාතේ ඉන්න උදවිය ගැන. දැන් අයියේ ඉතින් ඔය කපු මහත්තයා කතා කරපු යෝජනාව විශ්වාසයිද? ඕන්නන්ගේ මඩමාලයාවට කවන්නේ අපි වගේ වංශවත් පවුල් වලට ඕනේ වලවකාරයෙක්ව බෑන්ඩ් බුලන් මිනිස්සු. ඒ කතාව හරියයි. මාත් කියන්නේ දකුණු පළාතේ උදවියනේ. භාෂා ශෛලියත් වෙනස් වෙතියේ. හුඳලා කියන දේවල් තේරුම් ගන්න නම් හොඳ අවබෝධයකින් ඉන්න වෙයි. අපි මහත්තයාට වැඩ ගහනවා. අපි මහත්තයා. ඒකටත් අපි මහත්තයා. යසයි අම්මා තනි. මේ ගෑනේ නම් අපේ අයව කට්ටක විත්තියි. එලාවට ඉතින් මම හැදේ නැත්තේ. උඩරට කිව්වට හත්ත ඩොටේ. ආවන කල්පුරු බහැරයි අප්පා. අයියන්නේ. ඕ. ඔයාගේ එක වැටුණා. ඒක නෙවෙයි නංගි. ඔයාද වනමාලි. නෑ. මම මනමාලිගේ යාළුවා. හොඳයි. ගිහින් එන්න. අම්බෙමුකෝ. අයියෝ මනමාලිට පෑගෙන තිබ්බ වැලි ටික නේද? පෑගිලා ගියේ අර කෙල්ලටනේ. කමක් නෑ. මනමාලි මොකෝ අරයා මොකෝ ආයිබෝන් සිරිසේන මහත්තයා මේ පතිරණ මහත්තයා මේ සිරිසේන මහත්තයා ඕ මගේ වැඩේ ඉවරයි. ආයිබෝන් මීගේ අපේ මේ ජමුරට ඈන්ට ඊවල් දරවලින් කිසි අඩුපාඩුවක් නැහැ. අපේ මේ මනමාල මහත්තයාට අම්මා තවයි මම කියන්න. අපේ මේ රිච්චි කොල්ලට ගමේ රබර් අක්කර 16යි. උඹුරු අක්කර 40යි. තිරසේන මත් උරුදු අක්කර 25යි. ඒ ඔක්කොම ඉතින් මේ අපේ රිච්චි කොල්ලට අපිටත් කියලා දෙහෙබලෙන් කිසි බාඩුවක් නැහැ. කොටින්ම කිව්ව පල්ලොඩු බෝල් කට්ටි තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඇයිලාගේ අපිට වෙන ගීතයක් කරතුන ඒවත් ඉතින් අපේ දුකිත ඇවිත් තමයි. ගියක් පිරෙන්න කලවර නියෙන්ද ඇවිත් දෙනවා. ඒක කීයද? හැලෙපුල කුමාරස්වාමීගෙන් දම් පවත්ගෙන එන අපේ පොල් රත්තරන් පොඩි. ඒවත් ඉතින් කවදා හරි මේ අපේ දුකිත ඇවිත් තමයි. මිනි බං ඔය බඳින්දාට කවස්කාරයන්ට කියවම බලපං ඈලේ මොලයි කාරු මොලයි කමුතුආකාර නම් මන් දන්නේ නැහැ බං. මට වෙන වෙයි කියන මොන මැණි කියන බල. ඔක්කොටම කලින් ඉතින් අපි අපේ දූ බලන්නත් ඕනේ. තාම ඉතින් මේ ගලා පරක් වෙලා. තාම කිදාට කන වෙලා. දැන් ඉතින් අපි තේ ටිකක් අත් තියලා ඉන්නු. ඩෝනි ඔය තේ ටික ගේන්න.
බයුදී කුලේ මහයනුත්තෝ දෙනකොට කලවරෙන්නේ දෙනෝ කිව්වේ. ඉතින් කලවර අමුණන්සියේ කලවරේ බප්පන්නම් ආවේ කොහොමද? සුද්දා බලවින්ද නැත්තම් ඔය කියන කුමාරි ආමිලා මොකද දැකලවත් නෑ තාමත්. මේ ඉන්න කට්ටියම දේවීලන් ආවරගේ මැනිකේ අපේ දෝණියක් අගෙන්නද? ඔයා හරි හැඩයිනේ ඔසරියට. හරි සිරිසේන මහත්තයා. අපි මේ ළමයින්ට ඉදා නිවාඩු කාලේ කතා කරන්න දීලා අපි ඔක්කොම යමු දෙහාට. ඊමම ඕක. පත්‍රි මහත්තයා. ඉතින් මැනිකේ ඔහේ මාත් එක්ක දහවලට යන්නේ නෑ. මට හැක් විදියට ඔය හිතුවම නම් හැම දෙයක්ම දෙන්නම්. අනේ මන් දන්නේ අයියා ලියුවා මම කොහොමද අම්මගේ අප්පච්චි කීවට පිටින් යන්නේ නෑනේ. ඒ වුණාට මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මේ දෙන්නට හොරුදා වෙන්න පුළුවන් පස්සට. ඒක නෙමිනන්ගි. මගේ මුල අදවදී මහන්නේ. මම මුට වඩා ඇන්සර්. ඒක නමට වශීලාගේ හෙල්පුව දුන්නේ. ඊක මේ මෙයටන වරදීවක්. ඔබ උඩට යහිටපන්කෝ. මම බලාගෙන මනමාලගේ යාළුවට ඔබ දාව බැලම. ඒකෙත් අපිට මාර සිග්නල් එකක් දුන්නේ නේ. හරි මේ අපි දෙන්නට එකට හනිමූන් යන ගරියගේ දෙන්න එක ට්‍රිප්වත් යවමුකෝ. එතකොට මේ යාළුවාට ශක්තිමත් වෙන්නේ. උඹට කිව්වගේ හිතාගනි.
ටිකක් පොඩා මාමා. මඩේ අප්පා කුමුදු. ඒක කොහමද කුමුදු මං ඉති අර වෙන එකට එක්කුව දීලා වෙන්නේ. දෙන්නේ කුලා පිපිරියන දෙන්නමමනේ. එය පෙරමගියෝ මාවෙලාදු අන්ධකාරේ අන්ධකාරේ. වක්කයි කොමුදු මේ? මොකද්ද මෙතන වෙන්නේ? කවුද මේ? මේ මං ඔයාලට කලින් කියන්න හැදුවේ මේ ඉන්නේ උතුරේ මගේ හිතගත්තු සූර්යන් අයියා. ඒක සාරි දැන් ආගත්තනේ දැන් නිකන් පොඩක් තම්කි. නවත්තු බංග බට ඒක අපේ දුව දෙන්නේ නැහැ. පඩයක් මෙතන කරනවා. ඒක මාමන්ටි කුමුදු අද ඒකට එක්කුව දීලා වැන්දා තම. හැබැයි හෙට ඒක වෙනමින් මාල හත දාන්න කලින් මම මගේ කුමුදුට සින්දූර් ගානවා. ඒක සත්‍යය මාමා. ඒක සත්‍යය. අනේ ආච්චි. ඒක පුළුවන් නම් එක්ක හරි මාව නවත්තලා පෙන්නහල්ලකෝ. අරේ වාඩා කුමුදු. කොමුදු කියපු එකේ අපි දෙන්න ත්‍යාග